හයි ගයිස් ඔයාලා කවද හරි කොළඹ කොටුවේ තියෙන ඩච් මියසියම් එකට ගිහින් තියෙනවාද? ගොඩක් අය පෙටාවට මෙතනට ගිහින් නැතුව ඇති. මේක තියෙන්නේ හරියටම ප්‍රින්ස් ස්ට්‍රීට් එකේ. මෙච්චර කලබලකාරී කොළඹ කොටුවේ මේ වගේ තැනක් තියනවා කියලා කිව්වොත් ඔයාලා විශ්වාස කරන එකකුත් නැහැ. ඒ තරම් මෙතන නිස්කලංක ලස්සන තැනක්. කෞතුකාගාරයට ඇතුල් වෙච්ච ගමන් බලාගන්න පුළුවන් ඕලන්ද කාලෙදි සිදුවෙච්ච සිදුවීම් සහ ඒ ඉතිහාස කතා සම්බන්ධ රූපරාමු, අඹපු පිළිම, පැරණි සිතුවම් වගේ දේවල්. ඔයාලා මෙන්න මේ දකින ආකෘති වලින් පෙන්වන්නේ ලංකාවට මුලින්ම ආව ඕලන්ද ජාතික ස්පිල්බර්න් එවකට ලංකාවේ රජු වෙච්ච විමල ධර්මසූරිය රජු මුණ ගැහුණු ආකාරය. මේ කොටසෙදි අපිට බලා ගන්න පුළුවන් ලන්දේසි පාලන සමයේදී පාවිච්චි කරපු යම් යම් උපකරණ සහ කෞතුක භාණ්ඩ වර්ග ගැන. අපි අද මේ දකින කෞතුකාගාරය ඕලන්ද කාලෙදී ඕලන්ද ආණ්ඩුකාරවරයෙක්ගේ නිල නිවසක් විදිහට තමයි තිබිලා තියෙන්නේ. පස්සේ කාලෙක තමයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මෙතන සංරක්ෂණය කරලා අද මේ විදිහට ලස්සන කෞතුකාගාරයක් විදිහට හදලා තියෙන්නේ. මේ කෞතුකාගාරෙදී අපිට ලන්දේසි කාලයේ චිත්‍ර, නුවර රජතුමා එක්ක ලන්දේසීන්ගේ තිබ්බ ගනුදෙනු, ලන්දේසීන් ඒ කාලේ පාවිච්චි කරපු ගෘහ භාණ්ඩ, ආභරණ, කාසි වර්ග ඒ ඔක්කොම මේ කෞතුකාගාරේ බලා ගන්න පුළුවන්. මම ඔයාලට මේ ඕලන්ද ජාතිකයන් කවුද කියන එක ගැන පොඩි විස්තර ටිකක් කියන්නම්. ගොඩක් අය දන්නවා ඇති. ඒත් ප්‍රයෝජනවත් වෙයි කියලා හිතන නිසා මං කියන්නම්. අපි ඩච් කියලා කියන ඕලන්ද ජාතිකයන්. එහෙම නැත්නම් ලන්දේසි ජාතිකයන්ගේ මව් රට තමයි ඕලන්දය. වර්තමානයේදී අපි හඳුන්වන්නේ නෙදර්ලන්තය කියලා. ඉතින් 15 වෙනි ශතවර්ෂයේදී වගේ කාලෙදී නැව්කර්මාන්තයේ දියුණුවත් එක්ක පෘතුගාලය, බ්‍රිතාන්‍ය, ඕලන්දය, ප්‍රංශය, ස්පාඤ්ඤය වගේ රටවල් තමන්ගේ වෙළඳ කටයුතු වෙනුවෙන් ආසියානු කලාපයට එන්න පටන් ගත්තා. ඔය විදිහට 1581 දී පෘතුගාලය එක්ක ඇති කරගත්ත මතභේදාත්මක කාරණාවක් එක්ක ඕලන්ද ජාතිකයෝ එයාලගේම නැව්වලින් ආසියානු කලාපයට ආවා. එයාලගේ ව්‍යාපාරවලට අවශ්‍ය බඩු භාණ්ඩ එකතු කරගන්න තමයි එයාලා ආවේ. විශේෂයෙන්ම කුළු බඩු වගේ දේවල්. මුලින්ම මෙයාලා ජාවා, සුමාත්‍රා වගේ දූපත් වලට ඇතුල් වුණා. මේගොල්ලෝ පෙරදිග ඉන්දීය වෙළඳ සමාගම පිහිටව ගත් එකත් එක්ක අපේ ලංකාව වගේ රටවල් වලටත් ඇතුල් වුණා. ඉතින් මේ විදිහට අපේ රටට ආව ඕලන්ද ජාතිකයන්ගේ පාලන සමය තුළ සිද්ධ වෙච්ච සිදුවීම් ආශ්‍රිත ගොඩක් දේවල් තමයි මේ ඕලන්ද කෞතුකාගාරයේ දැක ගන්න පුළුවන් වෙන්නේ. මේ කොටසේ ඕලන්ද ජාතිකයන් පාවිච්චි කරපු කඩු, කිනිසි, පිහි වගේ දේවල්, කෑම හදන්න පාවිච්චි කරපු විවිධ උපකරණ, අච්චු වර්ග, පිඟන් භාණ්ඩ, කාසි වගේ දේවල් තියෙනවා. උඩ තට්ටුවට ගියහම අපිට බලා ගන්න පුළුවන් ඕලන්ද ජාතිකයන් පාවිච්චි කරපු එයාලගේ ගෘහ භාණ්ඩ. පැරණි ලී පඩිපෙළක් තමයි තියෙන්නේ උඩ තට්ටුවට යන්න. අපි ආසම වුණේ උඩ තට්ටුවේ ගෘහ භාණ්ඩ තියෙන කොටසට. මෙතන තියෙන ඕලන්ද ගෘහ භාණ්ඩ හරිම ලස්සනයි. අපිට හිතා ගන්නත් බැරි තරම් ලස්සන ඒවා මෙතන තියෙනවා. මේ තට්ටුව නිර්මාණය කරලා තියෙන්නේත් ලී වලින්. ලී පොළවක් තමයි තියෙන්නේ. ඇඳන්, අල්මාරි, කවිච්චි, මේස, තොටිලි වගේ ගෘහ භාණ්ඩ හරිම ලස්සනට මෙතන තියෙනවා. පහළ කොටසේ තිබ්බා වගේ මිනිස් රූප විදිහට හදපු ලස්සන ආකෘති ගොඩක් මේ කොටසෙත් තියෙනවා. උඩ තට්ටුව කොටස් දෙකකට වෙන් කරලා තියෙන්නේ. මේ කොටස් දෙක ඇතුලේ ලස්සන පැරණි ඕලන්ද ගෘහ භාණ්ඩ ගොඩක් අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම මෙතන ඩිජිටල් ස්ක්‍රීන් දාලා තියෙනවා. අපිට ඒ වගේ මෙතන තියෙන දේවල් ගැන තොරතුරු කාගේවත් සහයක් නැතුව තනියම බලා ගන්න පුළුවන්. මේ තරම් ජනාකීර්ණ කලබලකාරී පරිසරයක ඒ කලබලෙන් මිදිලා හරි නිස්කලංක වයිබ් එකක් මෙතන තියෙනවා. මෙතන ටිකට් ප්‍රයිස් එක ගැන කිව්වොත් රුපියල් 100ක් වගේ තමයි ටිකට් එකක් වෙන්නේ. ඉතින් ෆ්‍රී වෙලාවක ගිහින් බලන්න මේක හරිම වටින තැනක්. අපිට බලන්න, දැනගන්න ගොඩක් දේවල් මෙතන තියෙනවා. ඉස්කෝලේ යන පොඩි අයටත් මෙතනට ආවොත් ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. ඉතින් මේක තියෙන්නේ පිටකොටුවේ. ළඟපාත නිසා පොඩි අයව වුණත් එක්කන් ඇවිල්ලා පෙන්වන්න පුළුවන් හරිම වටින තැනක්.
අද බ්ලොග් එකෙන් සමුගන්න තමයි යන්නේ. මේ තරප්පු පෙළියෙන් බැස්සට පස්සේ අපේ කෞතුකාගාරයේ ගමන නිමා වෙනවා. තවත් මේ වගේ ලස්සන බ්ලොග් එකකින් අපි ආයෙ හමු වෙමු. මේ වගේ බ්ලොග්ස් මිස් නොකර බලන්න අපේ channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් අදට ගිහින් එන්නම්. Thanks for watching.